පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ. නිවේදනයේ සඳහන් වන්නේ සහල් සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කර තිබේද යන්න සම්බන්ධයෙන් සිල්ලර වෙළඳුන් නිරන්තරයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විමසීම් සිදු කරන බවය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සහල් සඳහා නිකුත් කර ඇති මිල ගණන් වෙනස් කර ඇති බවට සිල්ලර වෙළඳුන් ප්‍රකාශ කරමින් සහල් මිල වැඩි මිලට අලෙවි කිරීම සඳහා ඇතැම් වීමෝල් හිමියන් සහ තොග වෙළඳුන් කටයුතු කරන බවට තොරතුරු වාර්තා වී ඇති බවද එම අධිකාරිය දැනුම් දී තිබේ. ඒ අනුව කැකුළු සහල් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 220ක්, නාඩු සහල් උපරිම සිල්ලර මිල රුපියල් 230ක්, සම්බා සහල් උපරිම සිල්ලර මිල රුපියල් 240ක් සහ කීරි සම්බා සහල් උපරිම සිල්ලර මිල රුපියල් 260ක් විය යුතු බව ඔවුන් සඳහන් කර සිටී. එම මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට අඛණ්ඩව වැටලීම් සහ විමර්ශන දිවයින පුරා ක්‍රියාත්මක කරන බව එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කර ඇත.